ආයි ගයිස් ඔන්න අද අපි බලන්න යන්නේ අපිට ක්‍රිමිනල් බන්ඩල් ටික ඇවිල්ලා තියෙනවා. ඒ ක්‍රිමිනල් බන්ඩල් එකක් ගන්න අපිට ඩයමන්ඩ් කොච්චර වෙයිද කියලා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් බලමු අපිට ක්‍රිමිනල් බන්ඩල් එක ගන්න ඩයමන්ඩ් කොච්චර වෙයිද කියලා. එහෙනම් වැඩි කතාවක් නැහැ අපි ආගෙන වීඩියෝ එකට. හරි මේ වීඩියෝට අනේ පොඩි දෙයක් මතක් කරනවා මම මේ channel එකේ 5k ගහපුවම කට්ටියට viewer එකක් තියෙනවා. එහෙනම් බලන්න හැමෝම subscribe පාරක් දාලා share පාරක් දීලා support එක දෙන්න ඉක්මනට 5k යන්න. හරි ඉතින් ඔයාලා බලන්න ඇති මම මේ criminal ගවන්න හැදුවට මගේ account එකේ diamond නම් නැහැ නේ කියලා ඉතින් මම criminal ගන්න හදන්නේ මගේ account එකෙන් නෙමෙයි මගේ යාළුවගේ account එකක් තියෙනවා. ඒ account එකේ තමයි spin කරන්න හදන්නේ. එහෙනම් අපි යන් දැන් criminal ගන්න කොච්චර diamond යනවද කියලා බලන්න. හරි ඉතින් ඔයාලට පේන්නේ මම මෙන්න මේ account එකෙන් තමයි ගන්න හදන්නේ. මේකේ diamond තියෙනවා 807ක්. හැබැයි මේක බොට් account එක මේ යාළුවෙක්ගේ එකක් මේ අපි දැන් බලමු මේ account එකේ ක්‍රිමිනල් ගන්න ඩයමන්ඩ් කොච්චරද කියලා ඔයාලා බලාගන්නකොට මෙන්න විදිහට නියොන් ක්‍රිමිනල් එක රෙඩ් ක්‍රිමිනල් එකයි කොල ක්‍රිමිනල් එක කහ ක්‍රිමිනල් එකයි තමයි රිටර්න් කරලා තියෙන්නේ. අපි ඉතින් දැන් එක ස්පින් එකක් දීලා බලමු. ඒ ස්පින් එක නැති කිසිම දෙයක් වදින්න නැහැ කිසි අර ඉතින් මේ ක්‍රිමිනල් කියන්නේ එන වටින කියන්නේ ඉතින් ඒවා හැම ලේසියෙන් දෙන්නේ නැහැ. අද මේ නේද රිමෝට් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේ රිමෝට් එකට ස්පින් කරලා මේක ලක් එකක් තිබිලා වැදුනොත් එහෙනම් ඉතින් ගොඩම තමයි. ඒක ඉතින් අඩෝ හලිසම නම් ආව වෙන්නේ විදිහට හලිසමක් තිබිලා ඒ හලිසම නම් ආව දැන් 19 ස්පින් එකක් දීලා බලමු අපි. අඩෝ හෙන්නම ලක්කේ 19 ස්පින් එකෙන් ආව අර විනින් ස්පින් කියලා වැටුනේ හෙනම එක තමයි ඉතින් ඒක නම් වෙන්නේ ඉතින් ස්කොඩි මොට්ට ඩයමන්ඩ් 19ක් දීලාම ගත්තා ඉතින් දෙවෙනි ස්පින් එක තමයි දැන් අපි ක්‍රිමිනල් එකට තව ස්පින් එකක් දීලා බලමු. ඒක අර එකේ කැලියම වදින කිසිම ලක් නැහැ 10 අඩුම තමයි දෙකේ කැල්ලක් වදින්නේ. අඩෝ ඒ ක්‍රිමිනල් ඉවෙන්ට් එක නම් වෙනම ඩයමන්ඩ් කන විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. කාලට පේන්නේ නැති දෙකේ කැල්ලක් වදින්නේ නැහැ. ඉතින් අපි වෙන විදිහට ගෝල්ඩ් රොයල් එක ස්පින් කරලා බලමු. ඉතින් මේ සාමාන්‍ය ඉතින් ගොඩක් කටි කරන ට්‍රික් එකක් විදිහට ඕක කරනනේ අපි ගෝල්ඩ් රොයල් ස්පින් එකක් දීලා බලමු. හරි ඉතින් අපි දැන් මේකට තව ස්පින් එකක් දීලා බලමු. දැන් මේ තුන්වෙනි ස්පින් එක තමයි දෙන්නේ. අඩෝ අර ඒකෙත් ඒක හැබැයි පොඩ්ඩක් ටෝගන් ටිකක් නෑ වැඩිපුර ආවා. ඒක ඉතින් ස්පේල් වන්න නැහැ. ඉතින් ටෝගන් නැවිල මොනා කරන්නද? ඔයාලා බලාගෙන උලා ඉතින් මෙන්න ඉතින් අපිට ඩයමන්ඩ් 19ක් දීලා ගත්තා. ඉතින් ස්කොඩ් ඩිමොට් එක තිබ්බා. ඉතින් මෙන්න ඉතින් කීයක පාරක් දීලා අපි ආයි ස්පින් එක දීලා බලමු. ගන්න ටික් ටික එහෙම ඉතින් ඔක්කොම දාන්න ඕනේ. ටික තමයි වැදගත්. මෙන්න ඉතින් ඉතින් අපි වෙනදන් දීලා ක්ලියර් චැට් පාරක් දීලා බලමු. මේක ඉතින් ක්ලියර් චැට් පාරක් දීලා දැන් අපි යන් තව ස්පින් එකක් දීලා බලන්න. ඩයමන්ඩ් තියෙන්නේ 400 ගානක්. හරි ඉතින් ඔන්න ඉදිරියට තව ස්පින් එකක් දෙමු. අඩෝ අත ඒතර 10 කැලලක් වදින්නේ දෙකේ කැලි දෙකක් විතරයි. අපි මේ ෆුට්බෝල් ඉවෙන්ට් එකක් ඇවිත් ඒකට නිකන් ඩයමන්ඩ් 112ක් දීලා බලමු එයා. ඒක දින්නේ නැහැ ඉතින් කිසිම තේරුවක් නැහැ මේ ක්‍රිමිනල් එක ගන්නවා ඉතින් අනිවාර්යෙන් ඩයමන්ඩ් 5000ක්වත් තියාගෙන ස්පින් කරන්න ඕනේ. නැත්නම් අපරාධිකට ස්පින් කරන ඩයමන්ඩ් නේද ඉතින් ක්‍රිමිනල් 4යි මේවා රිටර්න් වෙලා තියෙන්නේ. ඒකට ඉතින් අර යුනිවර්සල් ටෝකන් එක 600 ගානකට දීලා තියෙන්නේ. ඩයමන්ඩ් ටික තියරයි දැන් ඉතින් ආයි ක්‍රිමිනල් ගන්න දෙන්න. කොහොමද ඉතින් අවුලක් නැහැ අර ක්‍රිමිනල් එක ගන්න ගිහිල්ලා අර රිමෝට් එක හැදුනේ. හරි ඉතින් ඔන්න විදිහට තමයි ක්‍රිමිනල් ගන්න ගිහිල්ලා ඩයමන්ඩ් 1000ක් ස්පින් කළා මුකුත් නාවේ නැහැ. ඉතින් අර ක්‍රිමිනල් එක නම් කිසිම වාසියක් නැහැ. රිමෝට් එක නම් ආවා ඒකත් 19 විතර ආවා. ආයි ඉතින් ඔය විදිහට වීඩියෝ තියරනවා මම අර මුලින් මතක් කරා වගේ මේ channel එකේ 5k ගහපුවම ලොකු viewer එකක් තියෙනවා. ඉතින් බලන්න හැමෝම subscribe පාරක් දාලා share පාරක් දාලා support එකක් දෙන්න ඉක්මනට 5k යන්න. හැමෝටම good bye.